බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වදකාගාර පිහිටුවීම සහ පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. ඒ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි වෙයි. අදාළ වාර්තාව 29 වන අඟහරුවාදා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කර ඇත්තේ වසර 25කට පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු බටලන්ද වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු සිදු කිරීමට රජය තීරණය කිරීමත් සමග බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.